හයි ඔන්න ඉතින් අපි අලුත් අවුරුද්දේ ඔයගලන්ට අපේ පළවෙනි ටොක් ෂෝ එක ප්‍රසන්ට් කරන්න යන්නේ. අපි මේ පහවගි ටිකේ මෙතන මේ මැයි මාසෙත් වෙලා අපිට දැනුනේ නැහනේ. ඔව්. පොඩි වීඩියෝ ෂෝට්ස් ෂෙයා කරාට ඔයගොල්ලොත් එක්ක මේ ඔව් කාලෙත් වුණ ගියා. ඔයගොල්ලොත් එක්ක අපි පටන් ගත්තේ ඉනිෂියල් chat එක ඔයගොල්ලොත් එක්ක කරන්න බැරි වුණා. ඉතින් කොහොම හරි වෙලාවක් හදාගෙන කොහොම හරි මේක කරන්න ඕනේ කියලා හිතුවා. යාළුවෝ දෙතුන් දෙනෙක් අපිට ඉතින් එහෙම ලොකු මේ ගොඩ දෙනෙක් එහෙම බොරුවට ප්‍රතිචාර නැහැ ඉතින්. හැබැයි කීප දෙනෙක් අපෙන් අහුවා කො ඔයගොල්ලෝ කරන්නේ නැද්ද දැන් ඔයගොල්ලන්ගේ ටොක් ෂෝ එක කියලා. ඉතින් this is for you. And enjoy. සමා වෙලා මට කියන්න බලන්න start your question. රුත් මම ඉස්සර පොඩි හින්දුවක් එක හිටියේ මේ ඒකත් එක්ක මට පොඩ්ඩක් වගින් දෙයක් අහන්න හිතුණා. ඔය සමාව දෙනවා කියන එක ගැන මොකක්ද ඔයගේ අදහස? සවන් සමාව දෙන්න පුළුවන් කෙනෙක්ද? නැත්නම් ඔයාලට කාලයක් යනකොට සමාව දෙන්න වෙන්නේ පොඩ්ඩක් නිකන් හිතේ අල්ලගෙන නිකන් ගැම්මක් තියාගෙන හිතේ ඉඳලා ඊට පස්සේ සමාව දෙනවා එහෙම කෙනෙක්ද? කොහොමද ඔයාලට මේක ඔයාලට දැනෙන්නේ සමාව දෙනවා කියන එක? මෙහෙමයි මම පොඩි කාලේ ඉඳලා මේ easily forgiving කෙනෙක් කියලා කියන්න බෑ මට. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මගේ ඕන රියැක්ෂන් එක ඔයා දන්නවනේ මට කේන්ති ගියත් ඒක just few seconds එච්චරයි. ඒ නිසා කවුරු හරි හර්ට් කරත් ඒ කියන්නේ ඒක ඒ මොහොතට තප්පර ගානකට ටොලරේට් කරලා instantly forgive කරන්න දැන් වෙද්දි පුළුවන් වෙලා තියෙනවා. ඉස්සර බෑ. පොඩි කාලේ ඉඳලා මං කියන්නේ I wouldn't call myself easily forgiving person කියලා naturally එහෙම නෙමෙයි නෑ. ඕන එකට එහෙම නැහැ මං. හැබැයි ඒක පුරුදු වෙලා මිනිසුන්ට forgive කරනවා කියන එක ඉගෙනගෙන ඒකේ තියෙන ඇත්තම කිව්වොත් ඒකේ තියෙන බලමහිමේ දැකලා ඒක දැකලා ඒක කොච්චර හොඳ දෙයක්ද කියලා දැනගෙන ඒක කල්ටිවේට් කරගෙන තියෙනවා කියලා කිව්වොත් හරියට මං හිතනවා. නේ බර වැඩි උත්තරේ නිකන්. දැන් නෙවුවත් currently yes easily forgiving දැන්. moment එකක් hurt වුණොත් hurt වෙනවා wholesale ඒත් එක්කම easily forgiving. forgiveness ගැන නෙවා මගින් ඔයාට ඒක කොහොමද දැනෙන්නේ? how are you? මම දන්නවා ඔයා කොහොමද කියලා. ඒ වුණාට දන්නේ නැති අය දැනගන්න පිණිස මේ forgiveness කියන එකට feel වෙන විදිහ සහ ඔයා ඒකට කොහොමද responsive කොහොමද? forgiveness කියන එක ගැන ගත්තොත් මම ගොඩක් වෙලාවට මේ වැඩි එකක් මම කට්ටියත් එක්ක පොඩ්ඩක් තරහ උපදවන දේවල් වලට යන්නේ නෑ. ඒ කියන්නේ රණ්ඩුවක් කරේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙන තැනකට මම යන්නේ නැහැ. බොහෝ වෙලාවට මම try කරනවා නොයා ඉන්න. එහෙමත් හරිම රෙයා කේස් එකක් තමයි මාත් එක්ක ඔන්න වලියක් හරි මොන හරි පැටලෙන්න එන්නේ බොහොම සුන්දරයක්. එහෙම වුණත් මම ගොඩක් වෙලාවට ඒක හිතේ තියාගෙන ඉන්නේ නැහැ. මට මේ ළඟදිත් ඒවයක් වුණා. ඒ කියන්නේ ඉන්සිඩන්ට් එකක් මම ගියා ඉන්න නම මොකක්ද කියලා මම කෙනෙක් ජොබ් එකෙන් අයින් වෙනවා කියලා මට ආරංචියක් ආවා. ඉතින් ඒ කෙනාට මම වෙන වැඩකට ගිහින් කතා කරනවා. මම එයාට කිව්වා අනේ වා ජොබ් එකෙන් අයින් වෙනවා නේද? ඉතින් වා කරපු සර්විස් එක ඔයා මේ ආයතනයට දුන්න සර්විස් එක ගැන මාර අප්‍රීෂিয়েට් කරනවා. මොකද අවුරුදු 20ක් විතර එතන වැඩ කරපු කෙනෙක්. ඉතින් එකපාරට ඒ පුද්ගලයා මගේ දිහා බලලා මට කියනවා මේ ඔයා ඉතින් මාත් එක්ක ගොඩක් එහෙම කතා කරලත් නැහැ. ඔයා මොකටද මට විශ් කරන්නේ කියලා මං කල්පනා කරා මනුස්සකම් පාන්න ගිහිල්ලා මම මේ අධික මනුස්සකම් පාන්න කියලා දැන් මේ මනුස්සයට පොඩ්ඩක් කතා කරනවා මගේ ඇඟට ගොඩ වෙන්න ආවා. ඊට පස්සේ මං සෝරි කියලා ඉතින් මං කිව්වා ඉතින් ඔයා මෙච්චර මෙතන වැඩ කරපු හින්දා මං ඔයාට අප්‍රීෂিয়েෂන් එක දුන්නේ කියලා. අර ඒ වගේ අර සමහරක් අය ඉන්නවා. පස්සේ මං තේරුම් ගත්තා මට ටිකක් කියලා ඇයි මේ මනුස්සයා කියන්නේ මං කිසි දෙයක්ම නොකර
ඒ මනුස්සය එකපාරට මගේ ඇඟට ගොඩ වුණේ කියලා කියන්නේ. අන්න ඒ වගේ දත්තා වුණේ. ඊට පස්සේ මම මේදා මට ආරංචි වුණා ඊට පස්සේ එයා මට ඒ ස්ථානයේ අනිත් කීප දෙනෙක් කිව්වා. ඒ කාලේ ඇතුළත ගොඩක් ඒ කාලේ ඇතුළත ගොඩක් දෙනෙකුට ඔය වගේ වාට කරන දේ කරලා තියෙනවා කියන්නේ. මම එකෙන් තේරුම් ගත්ත එකයි මට පර්සනල් ඇටැක් එකක් නෙමෙයි. එයාගේ ඕවරෝල් මොන හරි තින්කින් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා තමයි මම හිතුවේ. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි මට ගොඩක් වෙලාවට එන්නේ. අහ කියන්නේ ඒවා පාත් වෙලා මට ඔය ඉක්මනට ෆොගිව් කරනවා. නෑ මම සමාව දුන්නා. මම සමාව දුන්නා සහ මම තේරුම් ගත්තා මේ මිනිස්සයා මොකක් හරි වෙන සිටුේෂන් එකකින් නැති කියලා. මම එයාත් එක්ක ආගියු කරගන්න ගියේ නෑ. මම එතන ඒක කට් කළා. මම එතනින් එක්සිට් වුණා. අපි දැන් ඒ කියන්නේ ෆොගිව්නස් ගැන කතා කරනකොට අපි එක එක ෆොගිව්නස් જાති තියෙනවානේ. රයිට්? අපි සමාව දෙන යාළුවන්ට සමාව දෙනේව තියෙනවා, දෙමව්පියන්ට සමාව දෙනේව තියෙනවා, නොදන්නයට රිසීව් කරන කට්ටිය පාටිස්නේ. දැන් අපි දැන් ගොඩක් වෙලාට මේ කතාවේ අපි ගොඩක් වෙලාට අපි දෙන්න ගැනනේ. රයිට්? ඒකට ඔයා මට කියන්න අපේ මැරේජ් එක ඇතුලේ ඔයාට සමාව දෙනවා කියන එක ඔයාට ලේසි දෙයක්ද අමාරු දෙයක්ද? ලේසි දෙයක් කියන්නේ ඉතින් මෙහෙමයි දැන් ඔහොම සමාව නොදුන්නා නම් අද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙන්නේ නැති වෙයි. ඔයා අහන්න මෙතන ජෙනරලි මැරේජ් එක ඇතුලේ සමාව දෙන එක කොහොමද මට දැනෙන්නේ කියලානේ. මෙහෙමයි. මම මගේ මේ ජර්නි එකක් නේ ලයිෆ් එක අපේ තනියම ජීවත් වුණාත් කසාද වැඳලා ජීවත් වුණාත් මට දැනෙන්නේ මම ලයිෆ් එක දිහා බලන පර්ස්පෙක්ටිව් එකක අපි ගමනක් යනවා වගේ. ඔව්. ඉතින් මේ යන ගමනේ මේ මට මේ ටිකක් මේ ගමනේ පිටිපස්සට හැරිලා බැලුවොත් මං හිතලා තියෙනවා හොඳට මතකයි මට හොඳටම මං හිතලා තියෙනවා මොනවද කියන්නේ සමාව දෙන්න ඉවසීමට සීමා තියෙනවා කියලා. හරි ඉවසීමේ සීමාවක් තියෙනවා සමාව. මේක බොරුවක් නෙමෙයි දැන් මේක බලලා මේක අහලා අපිට බනින්න එහෙම කවුරුත් උත්සාහ කරන්නේ නැති කියලා හිතනවා just listen. ඔව්. perspective එක මේ මං හිතන්නේ මේ අපි හිතනවා මේවට අපි සීමාවල් දාගන්න ඕනේ නැත්තම් එක්කෝ අනිත් පාර්ශවයේ අපේ ඔළුවට අත හොදයි නැත්තම් අපේ සමාව දීම අනිත් පාර්ටි එක නිකන් ග්‍රාන්ටඩ් වට ගනී කියලා හිතලා සමහර වෙලාවට අපි නතර වෙන තැන් තියෙනවා ලයිෆ් එකේ. එහෙම නතර වෙච්ච අයත් අපි දන්නවා. එතකොට මේ ඒ පර්ස්පෙක්ටිව් එකෙන් බැලුවොත් මම ඉස්සර මමත් හිතලා තියෙනවා නෑ නෑ සමාව දෙනවා කියලා හැමදාම කරන්න බෑනේ කියලා හිතලා තියෙනවා. දැන් මම ටික මම ලොකු වෙනවනේ එහෙම පොඩි ළමයෙක් කියලා ඉඳලා ලොකු වෙනානේ. ඒ ලොකු වෙනකොට මට තේරුම් ගිහලා තියෙනවා එහෙම එකක් නැහැ කියලා. ඒකට මට ෆුල් ස්ටොප් දාන්න කමා දාන්න මට බෑ. එහෙම නැවතුනොත් නවතින ජීවිතේ මගේ ජීවිතේ කියන එක. ඉතින් ඒක අමාරු විශේෂයෙන් මේ වෙලාවේ ඔයා ඉස්සරහා කියන එක මොකද දැන් මම හොදෙත් මම හිතට හිතනවා දැන් මම සමාව දෙනවා කියලා දන්නේ හින්දා ඔයා කරන ඕන නැති වැඩ ඔයා කරයිද දිගටම කියලා. ඒ වුණාට it helps to understand. සමාව දෙනවා කියන එක කරන්නේ මම මොහොතකට තරහ ගියත් අප්සෙට් වුණා ඊළඟ මොහොතේ මම තේරුම් ගන්නවා ඔයා මෙහෙම කරන්නේ ඇයි කියන එක. එතකොට forgive කරන්න ලේසි. අනිත් එක ඉතින් ඇත්තම කතාව තමයි ඔයාට forgive කරාද යාළුවන්ටද පවුලේ අයටද කාටද forgive කරනවා කියන එක පිටිපස්සේ මම දකින්නේ desire එක කියන එකට එහා ගියපු purpose එකක් තියෙනවා කියන්නේ. එහෙම දකින නිසා මේ මම හිතනවා ලේසිද එහෙමද කියනවට වැඩිය මම කළ යුතු දෙයක් කියලා මම හිතන කෙනෙක්. ඔයාට forgiveness in marriage කියන එක කොහොමද ඔයාට ඒක තේරෙන්නේ? දැන් මට දැනෙන්නේ කියන්නේ ඒක ඇත්තටම ෆීලිං එකක්. ඒක පාටම අර මෙහෙමයි කියලා කියන්න බෑ. මම ගොඩක් වෙලාවට ඒකනවා ඇත්තටම මට වැඩිය මට සාපේක්ෂව ඔයා ගොඩාක් කඩින් තමයි වැඩි කරන්නේ. මිස්ටේක්ස්. ඒ කියන්නේ වැරදි කියන්නේ අර කැත වැරදි නෙමෙයි මිස්ටේක්ස්. ලයිෆ් එකේ වෙන මිස්ටේක් සමහරක් කරලා දැන් අපි මිස්ටේක් කියලා අපි ගත්තොත් එහෙම ඒක මේ එක් කෙනාට ඒක මොකද්ද කියන්නේ සාපේක්ෂයිනේ. සමහර කරලා මම අකමැති දේවල් තියෙනවානේ. මම අකමැති දේවල් සමහරක් දේවල් කරාම ඉතින්
මට අප්සෙට් ඉතින් එතකොට. හැබැයි ඒ අප්සෙට් එක වුණාට මම පොඩ්ඩක් ටික වෙලාවක දාන්න මට පොඩ්ඩක් අප්සෙට් ගියාම මම වැඩි කතා කරන්නේ නැහැ. මම චුට්ටක් මගේ ටයිම් එක ගන්නවා, මගේ ස්පේස් එක ගන්නවා, පොඩ්ඩක් වෙලා ඉන්න. හැබැයි ඒකත් එක්කම මට අර ආදරය කියන මොකක්ද කියන්නේ එලිමන්ට් එක නිසා සමාව දෙනවා කියන එක ලේසි. මම දන්නවාත් මට ආදරෙයි, මමත් පාට ආදරෙයි වගේම සහ මේ අර අපේ වැරදි අපිට අපි අතින් වැරදීම් වෙනවා කියන එකත් මම දන්නවා. හැබැයි ඒව හදාගෙන අපිට යන්න පුළුවන් නිසා මට හිතනවා ඒකට සමාව දෙන move on වෙන එක හොඳයි කියලා. අපි අර දඩ වැරදි කරලා නිකන් මූණ බලන්නත් බැරි දේවල් අපි කරලා නැති හින්දා දැනට මට දැන් ඉන්න ලෙවල් එකේ කියන්න පුළුවන්. මට අර දේවල් නම් කියන්න බෑ මොකද මම අත්දැකීම් තුලින් ගිහින් නැති හින්දා කොහොම වේද කියලා. හැබැයි පුළුවන්. හිතනවාද අපේ පවුල් වලින් අපිට ලැබෙන ආభాෂය මේ forgiveness කියන එකට බලපානවා කියලා. අනිවාර්යයෙන්. මේ පවුල් ගැන කතා කරද්දි මට දැන් වයි මම කතා කරනද මගේ ඔළුවේ පිටිපස්සේ එක පාට මට රන් වෙන දෙයක් තමයි ඉස්සර දැකලා තියෙන අම්මලා තාත්තලා ඉස්සර පවුල් වල අපේ ආච්චිලා සීයලාගේ ඒගොල්ලන් අතර ප්‍රශ්නයක් ඇති වුණාම හැබැයි ඒගොල්ලන් කවදාව ඩිවෝස් වෙලා එහෙම ගෙදරින් එළියේ ඉඳලා එහෙම දේවල් අපි දැකලා නැහැ. හැබැයි ප්‍රශ්නයක් ඇති වුණාම පොඩි නිකන් කතා බහක් ගියාම ඒ දෙන්න පොඩි නුරුස්න ගතියක් ටික කාලයක් නුරුස්න ගතියක් ඕගොල්ලන්ගේ ස්වභාවයක් දැකලා තියෙනවා මම නම්. හරි. ඒක කාලයක් යනවා. සමහර සතියක් දෙකක් يعني දෙන්නට දෙන මූණ බලන්නේ එක්ක තනි වචනෙන් කතා කරන මේ එන්න එහෙම දෙන්නද? ඒ කියන්නේ නම කියන්නේ ළමයි අදත් පණිවිඩ යවනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් මම දැක්කේ ගොඩක් වෙලාවට ඒගොල්ලන් අර කතා බහ කරලා සමාව දෙන එතන move on වෙනවට වැඩිය තමන් හිතේ හිර කරගෙන දෙන්න බොටල් අප් කරගෙන අර ඒගොල්ලන්ට අර සෙට් වෙන්න බෑ. එතකොට බොටල් අප් කරගෙන ඉන්නකොට අර හිතේ තිත්තකමක් තියෙනවා අනිවාර්යයෙන්නේ. ඔයා මට මේ දේ කරා ඉතින්ද කියලා එන්නකො දෙන්න කැමරට ලුණු ටිකක් හරි වැඩියෙන් දාලා දෙන්නම් කියලා ඒ වගේ මම දැකලා තියෙනවා සමහරක් අවස්ථාවල. එක්ක කෑම හදලා දෙන්නේ නැහැ මම. පුළුවන් නම් කනවා. ඒ වගේනේ පලි ගන්න අවස්ථා මම දැකලා තියෙනවා. මම කල්පනා කරේ අපේ සීසන්ස් තිබිලා තියෙන පවුල ඇතුලේ ගත්තොත් එකක්. හැබැයි මම හිතනවා දෙපාර්ශ්වයෙන්ම forgiving කියලා මම හිතනවා. ඒ කියන්නේ අම්මිගේ ගත්තොත් tolerate කියන එක ඉවසීම කියන එක ඉතින් උපරිමයි. ඒක නිසා මම හිතනවා ඒක ලොකු ශක්තියක් ඉවහලක් වෙන්න වුණා කියලා. forgiveness කියන එකට. මොකද මම දැන් තාත්ති නැති වුණාට පස්සේ උත් අම්මිගෙන් අහලා තියෙනවා අම්මී හර්ට් වෙච්ච තැන් අපි දැකලා තියෙන අවස්ථාවන් ගැන. අම්මිට හිතේ එහෙම මුත්ම අප්සෙට් එකක් නැද්ද කියලා මම දන්නේ නැත්තද බොරුද මම හිතන ඇත්ත කියලා. මේ අම්මී හැමලෙම කියනවා අම්මිට පොඩි කාලේ ඉඳලා මෙයාට ශක්තිය තිබ්බලු. ඕනෙම දෙයක් වෙච්ච ෂණයකින් පොඩ්ඩක් යට හිත රිදෙනවා වගේ තමයි චුට්ටක් ඉන්නවා කතා කරන්නේ නැතුව මූඩ් ගහලා. හැබැයි වැඩි වෙලා යන්න කලින් ඉක්මනට ඒක අතහැරලා දාලා she can be normal. එහෙම මම දැකලම නැහැ. එහෙම මේ සති ගණන් මාස ගණන් එහෙම දැකලා නැහැ. එකම එක මේ දවස් chapter අපේ ජීවිතේ මම පොඩි කාලේ. එක කාලෙක තිබෙන්නේ ඒ කාලේ මම රණ්ඩු වෙනව නෙමෙයි දැක්කේ. හැබැයි අම්මී තාත්ති දෙන්න සම්පූර්ණයෙන් දෙන්නගේ පීස් එක හොයාගත්තේ තාත්ති කම්ප්ලීට්ලි චර්ච් එකේ වැඩත් එක්ක එන්ගේජ් වෙලා යාගේ පීස් එක හොයලා අම්මී ගොඩක් තනියම ඉඳලා තනි වෙලා යාගේ පීස් එක යා ගෝඩ් එක වෙනම හොයාගත්තා. එහෙම කාලයක් තිබ්බා. හැබැයි එහෙම වුණා කියලා අරවා කිව්වා වගේ මම පොත් බොටල් අප් කරගෙන ලුණු වැඩියෙන් දාලා එහෙම කරලා නැහැ. අතපසුවීමකින් දාලා ලුණු වැඩියෙන් දාලා ලුණු දාලා සීනි වලට. ඒක වැරදි. මොකද අපේ අවු ඉතින් අම්මිගේ සීනි බෝතලේ ලුණු බෝතලේ මන්ද මොන හේතුවකද එක වගේ බෝතල් දෙකක දාලා. ඒකේ ප්‍රතිපාකයක් තවසක් තාත්ති අප්සෙට් වෙලා ඉන්න වෙලාවක ලුණු දාපු තේකක් දීලා. හැබැයි ඒකෙන් පස්සේ අප්සෙට් එක හරි ගියා. මොහොතින් අම්මි ඩයිනින් hina ගියා. තාත්ති චුට්ටක් තරහා ගියා. එච්චර තමයි. ඔව්. So
ජෙනරලි මං හිතනවා අපේ පවුල් වලින් අපි දැක්ක දේවල් වල හොඳ නරක දෙකම අපි දැන් නරක දෙයක් දැක්කොත් අපි හිතනවානේ මම කවදාද මේ වගේ වෙන්නේ මගේ දරුවෙකුට නම් මම කරන්නේ කියලා සමහර අය ඉන්නවා. අනිත් පැත්තෙන් මේ දකින්න දේම ෆලෝ කරගෙන ගිහිල්ලා ඒකම කරන අයත් අපි දකිනවා. මං හිතනවා අපි දෙපැත්තමනේ අපි එහෙම ආభాෂයෙන් ගෙනාපු සමහර ක්වොලිටිස් උත් තියෙනවා. හොඳ නැතිව දැකලා අතහැරගත්ත ඒවාත් තියෙනවා. වා කිව්වන ඉස්සෙල්ලාර අපි කතා කරනකොට සමාව දෙන එක බල මහිමයක් කියලා කතන්දරයක් කියවන පොඩි. වා හිතනද ඒකේ මේ මොකද ඇතුලේ මොකද පව එකක් තියෙනවා හරි මොන හරි ඒකට දෙයක් කරන්න පුළුවන් කියලා අපේ ජීවිතේ. ඇත්තටම මේ මම ඒක දැකලා තියෙනවා. අත්දකින්න දැනගත් අත්දකින්න. මම විශ්වාස කරනවා අදින්ම ආදරය කියන එකේ අපි කියන්නේ ස්ටේජස් තියෙනවා නේ. රා කිව්වා වගේ forgiveness ජාතියයි ආදරේ ස්ටේජස් තියෙනවා. ඒක ආදරේ කොහම මේ boy girl ආදරයක් husband wife ආදරයකට එහා මම කියන්නේ ආදරය කියන කොහම එක universal thing. සත්තුන්ට ආදරේ, මිනිසුන්ට ආදරේ, පරිසරයට ආදරේ ඒක ලොකු වාස්ත් කතාවක් නේ. මුළු ලෝකයක් ජීවිතයක්ම රඳා පැවතිලා තියෙන්නේ ඔය ආදරේ කියන එක මතනේ. ඒ කියන්නේ කොච්චර බඳින්නේ නැහැ කියලා කියන මිනිස්සු වුණත් ආදරය හොයනවානේ. කාගෙන් හරි සතෙක්ගෙන් හරි ආදරය හොයනවා. ඉතින් ඒ අර අපි කතා කරන ආදරය කියන එකේ මම හිතනවා අල්ටිමේට් තනක් ෆෝම් එකක් තමයි ස්ටේජ් එකක් තමයි forgiveness කියන එක කියලා. මොකද දැන් අපි දෙන්න යන ගමන වෙනස්නේ. ඉතින් අපි දකිනවා අපේ යේසුස් වහන්සේව ඇන ගහපු මිනිස්සුන්ටත් අන්තිම හුස්ම හෙලද්දී මෙයාලා නොදැන කරන දෙයක් මෙයාලා මාව පුරස්පත් කරේ මං කවුද කියලා දන්නේ නැතුවයි කියලා. ඒ කියන්නේ මම හිතාගන්නේ level of understanding ඔයාව දැන් අපිව දිනපතා අපිව ක්‍රුසිෆයි කරන මිනිස්සු ඉන්නවා ජීවිතේ නේ. not literally but emotionally අපිව ක්‍රුසිෆයි කරන මිනිස්සු ඉන්නවානේ. අරවට දැන් හම්බෙන මිනිස්සු වගේ ඊට අන්ත සිටුේෂන්ස් අපි දෙන්නට පත් වෙලා තියෙනවා. ඒවා එනකොට අපිට කවදාවත් එයාගේ ෂූස් වලට බහැලා බලන්න අපිට ඒක අපි කරනවා ඇති දැන් ටිකක්. ඒනට ඔරිජිනලි ඉස්සර අපේ ජීවිත දිහා අපිට කවදාවත් නැචරලි අපිව හර්ට් කරන මිනිස්සයාගේ පර්ස්පෙක්ටිව් එක තේරුම් ගන්න අපිට බැහැ. ඉතින් මම දැක්ක අර වගේ බල මහිමයක් කියලා දැක්ක දෙයක් තමයි මගේ රෝල් මොඩල් යේසුස් වහන්සේ. කොහොමද යාට ජීවිතේ දෙන්න පුළුවන් උපරිම දඬුවම උපරිම නපුරුකම කරපු මිනිස්සයාට එයාගේ පැත්ත තේරුම් ගන්න. මෙයා මේක දන්නවා නම් කරන්නේ, මෙයා මේක නොදැනයි කරන්නේ කියන ලෙවල් එකකට ඇවිල්ලා සමාව දීපු. උන්වහන්සේව පාවලා දුන්න කෙනාටත් එහෙමයි. කොයි වෙලාවකත් එක මේසේ අන්තිමේට පාස්කු මංගල්‍ය පවත්වන වෙලාවේ අන්තිම රාත්‍රී භෝජනය පවත්වනකොට උන්වහන්සේව පාවලා දීපු කෙනා අනිත් ඔක්කොලාම එක මේසේ හිටියා. ඉංගියක්වත් දෙන්නේ නැතුව, එයාව එම්බැරස් කරන්නේ නැතුව, එයාට මං දන්නේ මට ඒක තේරුම් ගන්න බෑ. වා කිව්වනම් බල මහිමේ කියලා මං කටින් පිට වෙන්න ඇත්තෙම මං ඒක තුල දකින්න පුදුම පව එකක්. අල්ටිමේට් පව එක කියලා. ඒ කියන්නේ ඒක මං හරි ෆැසිනේට් වෙනවා වගේම ජුලා මං දකින්නවා අර මං ඉගෙනගෙන තියෙන දේ තමයි මේ කෙනෙකුට සමාව දෙන්නේ නැහැ කියලා කියන එක ඇවිල්ලා තව කෙනෙක් මැරෙයි කියලා හිතලා මම වහවනවා වගේ වැඩක් කියලා. ඒක ඇත්තම ඇත්ත. අපද අන්තිමේදී ෂය වෙලා ගිහිල්ලා තියෙන මගේ එනර්ජි එක. අසතුටින් ඉන්නේ අන්තිමට මම. ඒක හරි. අන්තිමට බලද්දි සමහර වෙලාවට අපිට නපුරුකම් කරපුනේ අපි ඕන තරම් දැකලා තියෙනවනේ අපි යාළුවෙක් කියනවනේ එයා මට මෙහෙම කළා යාද හොඳට ඉන්නවා මම මෙහෙම කියලා. ඉතින් කතාව මට හිතෙන්නේ හොඳට ඉන්න කෙනා හොඳට ඉන්න මොකද එයා දන්නේ නැතුව ඇති ඔයා සමාව දීලාද නැද්ද කියලා ඉග්නරන්ට්ලි යා ජීවත් වෙනවා. ඉතින් අපි ටික ටික මැරෙනවා. ඒ නිසා මේ ඒකේ බලය ඒක තමයි බලය අල්ටිමේට් බලය. අපිට සතුටින් ඉන්න පුළුවන් බලෙත් සමාව දීම තියෙනවා. අපේ පීස් එක අපි හොයාගන්න ඕනේ කියන එකත් සමාව දීම ඇතුලේ තියෙනවා. සෝ ඇත්තට මේක පවර් එක තමයි අල්ටිමේට් පවර් එක. මට තියෙන එක දෙයක් මේ ඔයා කියපු විදිහට ඇඩ් කරන්න. දැන් අපි සමාව දෙනවා කියලා කිව්වහම අපි හිතනවා එකපාරයි එකපාරින් අපි ආරයි සමාව දුන්නා අපි ඉවරයි කියලා. හැබැයි
මට දැනිච්ච විදියට මම දකින විදියට සමාව දෙනවා කියන්නේ මේ එක නිකම් ප්‍රෝසෙස් එකක් වගේ. කියන්නේ කාලයක් තිස්සේ කරන්න ඕන දෙයක්. එක පාරින් මං හිතන්නේ කෙනෙක් ඔයාට වැරද්දක් කරලා එක පාටව සමාව දුන්න කියලා ඒ කෙනා දැන් පස්සේ ටංගල වෙනස් වෙලා මුකුත් නොකර හොඳම සුවිශුද්ධ පරිශුද්ධ කෙනෙක් වෙයි කියලා මං හිතන්නේ ඒක වෙනවා කියලා. මොකද ඉන්නවා සමහරක් අපේ ජීවිතවල අපි කොච්චර සමාව දුන්නත් ඒ කෙනා එන try කරන අපි හර්ට් කරන්නේ. ඒ වගේ ඉන්නවා කීප දෙනෙක් මං හිතනවා බලන් ඉන්න ඕගොල්ලන්ගේ ඇති ඔයගොල්ලන් දන්න ළඟම වෙන්න පුළුවන් යාළුවෝ වෙන්න පුළුවන් පවුලේ අය වෙන්න පුළුවන්. කොච්චර අපි හොඳයි කියලා අපි සමාව දුන්නත් අපි sorry කිව්වත් ඒගොල්ලන් එනම වදින කට්ටිය එන ඇති. ඉතින් ඔව් කියන කොහොමද මේ නෑ මට මතක් වුණේ අර ගෝලේ කැවිලා මේ කී සැරයක් සමාව දෙන්න ඕන කියලා. සහෝදරයන්ට සමාව දෙන්න ඕන අත්පාර සමාව දෙන්න ඕනද කියලා අහනවා. එතකොට යේසුස් වහන්සේ කියනවා මේ 77 මේක ලොකු කතාවක් ඒ වචනේ පිටිපස්සේ කොහොම වුණත් ඉතින් අපි මොනවද කියන්නේ ඔකේ තියෙන මේ ගැඹුරු ශක්තිය පැත්තක දැම්මත් 490 times is quite a lot of times. and මට හිතලා තියෙනවා ඒක කියවනකොට මේ දැන් අපි සමාව දෙනකොට අපි සමහරවිට ගණන් කරනවානේ. දැන් මම උනත් කියන වට මම දැන් 3 පාරක් කිව්වා. හරිද? අපි ගණන් කරනවා. ඔය ගණන් කරගෙන ඉඳලා 1 2 3 4 6 7 ඔය ගණන් කරයි. මට හිතෙනවා උඩරිම මම දන්නේ නැහැ මම නිකම් මේක උඩරිම 20 30 පාර ගණන් කරා කියන්නේ. ඊට පස්සේ ඔක ට්‍රැක් තියන්න බැරුව යනවනේ. ඔව්. සමාව දෙන එක. ගන්න පොතක ලියන එකයි දෙක් කියලා 490ක් රෙකෝඩ් කරන්න නැහැ නේ අපි. මැසර් කීපාර සමාව දුන්නද කියලා බලන්නකෝ අපි. කියලා වැඩක් නැහැ. ඒ වගේ අපි මේ ට්‍රැක් කරන්නේ නැහනේ. ඉතින් අර මට හිතෙනවා 490 කියන එක ලිටරලි ගත්තත් 490ක් දක්වා කවුරුත් ලියලිය සමාව දෙන්නේ නැහැ. නිකන් 20 30 පහු කරනකොට ඒක අපේ හැබිට් එකක් වෙලා ඉවරයි කියලා. ඊට පස්සේ forgiveness comes naturally වෙනවා. ඒක මට හිතෙච්ච දෙයක් එහෙම වෙන්න ඇති කියලා ලිටරලි ගත්තා. සෝ යා මං හිතන්නේ මේ ජීවිතේ ජීවත් වෙන්න තියෙන එකම විදිහ ඇවිල්ලා මෙන්න මේක තමයි. forget or forgive and move on කියන එක තමයි කිව්වත් මට ඒකේ තව පොඩි දෙයක් මතක් වුණා. මේ කොවිඩ් කාලේ මට මේ කන්වික්ෂන් එකක් ආවා. මට වැරදි කරපු අය නෙමෙයි සමාවෙන්න. මම හිතපු මට වැරද්දක් කරා කියලා හිත දෙයා ඉන්ටෙන්ෂලි මට වැරද්දක් කළා නැහැ. හරිද? හැබැයි මම දන්නවා මොකක් හරි එතන අවුලක් තියෙනවා කියලා. රයිට්? පේන්නේ නැහැ. හැබැයි නොපෙනි පොඩි අවුලක් තියෙනවා. රයිට්? එතකොට මම කෝල් කරලා මට වැරදි කළා මාත් වචනෙත් කියනවනේ. පූජාව ගේන්න කලින් සහෝදරයට අවුලක් තියෙනවා. ඔයාට අවුලක් තියනන්න නෙමෙයි. ඔයාට හිතනවා වගේ සහෝදරයට ඔයාට විරුද්ධව අවුලක් තියෙනවා කියලා. එහෙනම් එයාත් එක්ක සමාදාන වෙලා එන්න කියලා. ඉතින් ඒක මට ගොඩාක් කතා කරා ඒ කාලේ. ඉතින් මම ඉතින් කීප දෙනෙක්ට කතා කරලා කිව්වා මෙහෙමයි මට හිතෙනවා මට දැනෙනවා ඔයාට මාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ මම සමාවිල්ල ඉතින් සමහරකට එහෙම කිව්වා අනේ නෑනේ. මම දන්නේ නැහැ එහෙම දෙයක් නැහැ ඉස්සුද කියලා එහෙමත් කිව්වා. හැබැයි awkward නේ මේක මම නිකන් මේ ඔව් කියන්නේ මම නිකන් මුකුත් නැතුව නිකන් එයාව නිකන් මටත් ඒක වෙලා දින එක කරන්න කියන එක්කෙනෙක් මගේ ඔයා මාරෙක් කෙනෙනවා හිතේ මාර කුණු ගොඩක් ඔයා මගේ හිතේ මාලකවත් නැහැ කියලා තියෙනවා. එහෙම කිව්වා. ඊට පස්සේ මේ මම තව කෙනෙක්ගෙන් මේ අවුල කෙනෙක්ගෙන් ගිහලා සමාව ඉල්ලුවා. මේ එයා කියනවා මම සමාව දීලා මම සමාව දීලා මම කිව්වා ඒ කොහොමද? නෑ මම දෙවනසර කියලා මම දෙවනසර කිව්වා සමාව දෙන්න කියලා. ඒතර මං කිව්වා ඉතින් මං අතින්නේ වැරද්ද. ආන කමන ඒකට මම සමාව දීලා මං කොහෙන් සමාව දීලා නේ ප්‍රශ්නයක් නෑ නෑ ප්‍රශ්නයක් නෑනේ කියලා. සමහරක් වෙලාවට මේ මට දැනෙච්ච දේ තමයි අපි ඇත්ත අපි ප්‍රේ කරනකොට එම අපි දෙවනස කියන සමාව දෙන්න කියලා මේ පුද්ගලයාට. හැබැයි ඊට වැඩිය එයා ඇවිල්ලා අපොලොජයිස් කරන එක ඒකේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා නේ. පුද්ගලෙක්ට අපොලොජයිස් කරන එක. ඉතින් අර දැන් ඔය කිව්ව කතාව පූජාවක් අරන් ආවහම you are coming for a sacrifice right. ඉතින් එතන සමාව කියන එක එතන හරිනම් තියෙන්න බෑ. හැබැයි කියන්නේ ඒ වෙලාවට පූජාව කියන්නේ මට ඔයා පූජාවක් අරන් ආවට
ඔයා ඒක තියලා ගිහිල්ලා ඉස්සෙල්ලා ඔයත් එක්ක ප්‍රශ්න තියෙන කෙනාට මූණට මූණ එක කියන්න විසඳ ගන්න. ඒ අමාරුයි. අමාරුයි. සමට ගහනවා වගේ වැඩක්. but ඉතින් ඔයා කිව්ව කතාවේ that's the essence නේ. අපි God forgive me සමාව දෙන්න කියන එක නෙමෙයි. ඒක but ඒක කම්ප්ලීට් වෙන්නේ පුද්ගලයාත් එක්කත් ඒක සමාව කියන එක වර්ක්අවුට් කරන් આવොත් කියන්නේ. yes that's true. forgive and forget කියලා අපි කියනවනේ ඔයත් ඉස්සෙල්ලා කිව්වනේ. ඇත්තටම ප්‍රශ්නේ ගොඩක් දෙනකොට මටත් කාලයකට කලින් තිබ්බ එකක් තමයි how can you forget? ඒ කියන්නේ forget කරනවා කියන එක I mean humanly impossible නේ. විශේෂයෙන් අපිට දැන් අමතක වෙනා නම් මන ඕනේ නැති දේවල් අමතක වෙලා යන එක තියෙනවා කාලය යනකොට. නමුත් අපිට මේ මෙකැනිසම් එකක් නැහැනේ මොලේ ඇතුළට ගිහිල්ලා ඉරේස් කරගන්න මෙමරිස් අපිට අමතක කරනවා කියන එක humanly impossible. එතකොට මේ ඔයා මොකද හිතන්නේ මේ how can you forget? ටොට් එක කරන්න පුළුවන්ද? forget කරන්න පුළුවන්ද? ඒක නම් බොරු කතාවක් නේ. forget සමාව දෙන එක ඉවර කරන එක හරි but අර මතකයෙන් නැති කරනවා කියන එක මට ස්ට්‍රගල් එකක්. දැන් අපි මේ ලොකු ටොක්ස් දුන්නට ඇත්ත කතාව මම හිතන්නේ ගොඩ දෙනෙක්ගේ හිරවීම තියෙන ලයිෆ් එකේ හරි මම සමාව දුන්නා මම එයත් එක්ක ඩේ ටු ඩේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඒ වුණාට මට මේ කරපු දේ හිතෙන් අමතක වෙන්නේ නැහැ කියන එක. ඔව්. ඔයාට කොහොමද ඔයා ඒ තැනට ආවම ඔයා කොහොමද ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ? මම ඇත්තටද ඒ කියන්නේ දැන් එහෙම වෙච්ච දෙයක් ගැන මම හිත මගේ තියෙන එක දැන් මම අර වෙච්ච දේවල් ගැන හිත කල්පනා කරන්නේ නැහැ. මේක මෙහෙම වුණානේ මේක මෙහෙම වුණානේ මේක අයියෝ මෙයාට මෙහෙම කළානේ. එහෙම කල්පනා කරන්නේ නැහැ. මට වෙලා ඇත්තට වෙලාවකුත් නැහැ කල්පනා කර ඉන්න. වැඩකුත් නැහැ. මට එහෙම මොන හරි ප්‍රශ්නයක් වෙච්ච කෙනෙක් හම්බුනොත් මම සාමාන්‍ය විදිහට කතා බහ කරලා ඉන්නවා. එයාට මතක් කරන තෝවා මට මෙහෙම කරා මතකයි නේ ඒ කාලේ මම මෙහෙම දෙයක් කරා මෙහෙම අරව කරා. ඒවා කියන්න මට වෙලාවක් නැහැ. ඉතින් මගේ ඔළුවට ඔක එන්නේ නැහැ. හැබැයි අර ඒ කියන්නේ මතකෙන් මගේ අමතක වෙන්නේ නැහැ කියන්නේ. ඒක ඉම්පොසිබල් නේ. එහෙම වෙන්නෙත් නැහැ. නමුත් ඒක මං ආයි අර කුණු ගොඩක් වගේ ආපහු මොනවා ප්‍රශ්නයක් වුණාම ඒක ඇදලා ගන්නෙ නැහැ. අර තේරෙනවද? මං හිතනවා ඒක මේ අමතක කරනවා නම් කරන්න පුළුවන් එකම ගැන God. ඔව්. කියනනේ අපිට අර අපේ රෙකෝඩ්ස් අපි සමාව ඊට පස්සේ තියාගන්න නැහැ කියලා. ඒ නිසා impossible නැහැ God take. හැබැයි අපිට ඔය කිව්වත් වගේ impossible. මං හිතන්නේ ඔය හරියම පොයින්ට් එක කිව්වා අර අපි මිනිහෙක් වැරදි කරොත් මං ඔයා කියලා ගන්නම්කෝ අපි දෙන්නා විතර කතාව. දැන් ෆීමේල් බ්‍රේන් එක වැඩ කරන විදිහක් තියෙනවා. ඔයා හොඳටම දන්නවා දැන් වෙද්දී. එකක් හරි එක වැරද්දක් කරලා මේ බලනකොට වටේම තියෙන ලයිට් බල්බ් ඔක්කොම පත්තු වෙනවා. පරණේවත් එක්කම එනවා. පරණේවත් එළියට එළියසුත් එනවා. ඔව් එළියසුත් එනවා. ඕක සාමාන්‍ය වෙන දෙයක් නේ. හැබැයි ඕක the more දැන් ඔක අර මං කිව්වට ප්‍රැක්ටිස් කරන එකනේ forgiveness. ඕක කරගෙන යනකොට මම ප්‍රැක්ටිකලි තේරුම් ගන්න තියෙන දැන් ඇත්තටම මුල් කාලේ තිබ්බ සමහර මට අමතකයි දැන්. මේ මෑත කියව තමයි පත්තු වෙන්නේ ඔළුවේ. මුල් කාලේ ඒවා ඇත්තටම අමතක වෙලා ගිහිල්ලා ඒක. ඒක මං හිතනවා මේ අපි උපකාර ඉල්ලුවොත් අපිට කරන්න බැරි දෙයක් අපිට වැඩි බලය තියෙන අපේ ගෝඩ්ගෙන් අපි උදව් ඉල්ලුවොත් ඒක ඉම්පොසිබල් දැන් නෙමෙයි. අනිත් එක තමයි අර වගේ පෙර වැරදි අල්ලගෙන කියන්නේ අපිට පාස්ට් එක වෙනස් කරන්න බෑනේ. අම්ම ගහනවා පෙරේදී අල්ල. ඔව් බෑනේ වෙනස් කරන්න පාස්ට් එක ඇත්ත කතාව. බෑ. දැන් අපි හුඟක් දැකලා යාළුවෝ පවා තාම අපි දැන් තාම රන් කරන අය ඉන්නවා මේ කලින් affairs වලට සම්බන්ධව. ඔව්. ඉතින් ඕක කොහොමද ගිහිල්ලා ඕක මකන්න පුළුවන් නම් ඕක ඒ කියන්නේ නේ ඒක බෑ නේද? බෑ. ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන් කාලෙක maybe but you know ඉතින් ඒක බෑ කරන්න. ඉතින් එතකොට ඒවා අල්ලගෙන අපි ඒ පරණ රෙකෝඩ්ස් පාදක කරගෙන තව කෙනෙක්ට වර්තමානයේ සලකනවා කියන එක තමයි උතන හොල. පුළුවන් තරම් බලන්න ඕනේ මේ අර දෙන්නෙන් දෙය ඩීල් කරන්නේ. අද ප්‍රශ්නයක් වුණොත් අද ප්‍රශ්නයට වගේ හිතරිද්දවත් බයිනවද අඬනවද කෑ ගහනවද up to you. ඒක කරා එතන ඉවරයි. ඒ කල්ලන් ඔයා වියසුමානෙත් මේක කරේ ගියවරුදෙත් මේක කරේ දැන් අවුරුදු 10කට අර එන්නේ ඒ කන්ටිනියුේෂන් එක මේ පැටර්න් එක කඩන්න කියනකනේ. ඒක මම හිතනවා it's very important. Thank you. ඒක මටත් ආව රිමයින්ඩ් කරා මේ කතාව වෙන්නේ. Thanks for that. අපි මේ
සමාව දෙනවා කියන එක ගැන අපි දැන් කතා කරනාවනේ අපි කිව්වන් සමාව දිදී මේක ප්‍රොසෙස් එකක් මේක යන්න ඕනේ කාලයක් තිස්සේ යන්න ඕනේ කියලා. දැන් ඔයයි මමයි දෙන්නම දන්නවා අපිත් එක්ක කතා කරන ගොඩක් අය අපි දැකලා තියෙනවා අපේ ජෙනරේෂන් එකේ සහ අපේ පස්සේ ජෙනරේෂන් එක ගොඩක් අයට මේක අපේ කලින් ජෙනරේෂන්ස් වල අපි වැඩිය දැක්කේ නැහැ බොහොම අඩුවෙන් දැක්කේ. හැබැයි දැන් මේක ටිකක් ට්‍රෙන්ඩ් එකක් වගේ වෙලා තියෙනවා. ගොඩක් අය කියනවා විවාහයක් ඇතුලේ අපි සමාව දීලා අපි එක තැනකට එනවා අපි සමාව දෙක නවත්තලා අසතුටෙන් අපි ජීවත් වෙනවා. අසතුටෙන් දෙන්න ඉන්නවා. එතකොට දෙන්නගෙන් කෙනෙක් කියනවා හරියාගේ යාළුවට ගියාගේ ඔළුවට දානවා අසතුටෙන් විවාහයක් ඇතුලේ අපි ඉන්න ඕනේ නැහැ. මොකටද අපි අසතුටෙන් ඉන්නේ? සමාව දෙනවා හැමදාම සමාව දීලා මේ මිනිහ හැදෙන්නේ නැත්තම් මේ ගෑනක නැහැදෙන්නේ නැත්තම් අපි මොකටද ඒක ඇතුලේ ඉන්නේ කියලා. ඉතින් මේක ගැන මොකද හිතන්නේ අපිට මොනවාද අපිට දෙන්න පුළුවන් පණිවිඩය අපිට හොඳන අපි දෙන්නට මේ මේත කාලෙදි ගොඩක් මේ වගේ කේසස් කීපයක්ම ආවා. ඉතින් බලන් ඉන්න අයට අපිට මොනවද මේ ගැන කියන්න පුළුවන්? ටක්පර්ෂන් මොකද සන්තෝෂයෙන් ඉන්න තමයි හැමදේම කරන්නේ අපිනේ ජීවිතේ. ඇත්තටම කසාද බඳින්නේ සතුටින් ඉන්න පුළුවන් කියලා විතරයි. සමහරවිට ගෙවල් වලින් ප්‍රශ්න දාගෙන මේ කසාද බඳින අය වඳින්නේ ගෙදර තියෙන ප්‍රශ්න ඉවරයි දැන් මං සතුටින් ඉඳි මේ කෙනත් එක්ක කියලා. ඒක නේද රියැලිටි එක හරි වෙනස්. මෙහෙමයි මම දන්නේ නැහැ. අපි එච්චර දුරක් ඇවිල්ලා නැහැ මේ වගේ නිකන් ටොක්ස් දෙන්න. ඒ වුණාට මේ මට දැනට දැනෙන විදිය ගැන කියන්න. මේක තව කාලෙකින් විතර වෙනස් වෙයිද අපි දන්නේ නැහැ. හැබැයි දැනට දන්න දේ ට්‍රුත් එකක් කියන්න. ඒ තමයි අපි ජීවිතේ දෙකක් මම කියන්නම්. එකක් ඇවිල්ලා තනියම ඉන්න කාලේ right when we are single අපිට සන්තෝෂයෙන් ඉන්න බැරි කෙනෙක් නම් අපි right හැම වෙලේම දුකෙන් ඉන්න කෙනෙක් නම් සන්තෝෂී කියන එක කට්ටියක් එක්ක hina වෙලා හැම වෙලින්න බැරි හැම වෙලේම දුකෙන් ඉන්න අපි දකිනවනේ මූඩ් ගාලා පැත්තටලා ඉන්නවා. ඔව් මූඩ් ගාලා පැත්තටලා ඉන්නේ සෙට් වෙන්නේ නැහැ. නැත්තම් ආවත් කතා කරත් අපි ඇත්ත එක්ක හැම වෙලේම යාට කියන්න තියෙන්නේ නෙගටිව් දෙයක් විතර. එහෙම කෙනෙක් නම් ප්‍රශ්නේ තියෙන්නේ කසාද බැඳලා කවදාවත් සතුටින් ඉන්න පුළුවන් කියලා ගැරන්ටි කරන්න බෑ. මොකද තනියම සන්තෝෂය කියන එක ඇති කරගන්න විදිහට ජීවත් වෙන්න යාට පුරුදු නැහැ. එතකොට එයා හැම වෙලේම ඩිපෙන්ඩ් වෙනවා තව කෙනෙක් යව සතුටින් තියයි කියලා. ඒතර ඒක එච්චර හෙල්දි දෙයක් නෙවෙයි. මොකද ඇත්ත කතාව තමයි අපි ජෙනරලි මිනිස්සු විදිහට ගත්තොත් එහෙම අපි හැමෝටම 100% අපිව තනියම සතුටු කරගන්නත් බැහැ. නේ? ජීවිතේ සමහර ඇස්පෙක්ට්ස් තියෙනවා අපිට අපි ආදරය හොයනවා. ඒකෙන් අපි ලබන සන්තෝෂයක් තියෙනවා. ප්‍රොටෙක්ෂන් එක අපි ජීවිතේ හොයලා ලබන සතුටක් තියෙනවා. ඒ වගේ දේවල් තනියම කරන්න බැරි සමහර දේවල් තියෙනවා. ඒක එක පැත්තක්. සෝ තනියම ජීවිතේ සන්තෝෂ වෙන්න පුළුවන් කියන ස්ටේට් එකකට අපි එන්න ඕනේ. ස්පිරිචුවලි මෙන්ටලි අපි එන්න ඕනේ, හැදෙන්න ඕනේ. ඒක එක පැත්තක්. අනිත් පැත්ත මම හිතනවා මැරි කරනකොටම සිංගල් ඉද්දි but mostly අපි මැරේජ් ගැන කතා කරන හින්දා අපි මේ යන්න ඕනේ තැනකට අපේ පර්පස් එක මොකක්ද කියන එක. මම හිතනවා මම දන්නේ මුළු ලෝකෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇති පර්පස් එකක් නැතිකම. ඉතින් ජීවිතේ පර්පස් එකක් අපි දන්නවා නම් හඳුනනවා නම් අනිවාර්යයෙන්ම අපි ඒ පර්පස් එකට තමයි වැඩ කරන්නේ. අපි කරන හැම දෙයක්ම කරන්නේ පර්පස් එක වෙන්නේ. අපිට ගෝල්ස් තියෙනවා ජීවිතේ. හැමෝටම ගෝල්ස් තියෙනවා. රයිට්? හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා හොඳට ගියා කරලා හොඳ වාහනයක් කරලා හොඳට පවුලක් කරලා හදාගෙන ඉන්න. ඔය බොහොම ෂෝට් ටර්ම්. ඒව ඉවර වෙන පොයින්ට් එකක් එනවා. රයිට්? අපි හොඳ රස්සාවක් කරමු. හොඳ රස්සාව ලැබුණාට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ අපි අලුත් ගෝල් එකක් සෙට් කරනවා. දැන් මම මේ රස්සාවෙන් මගේ බිස්නස් එකකට යනවා. හරි. whatever. ඒව ඔක්කොම බොහොම ෂෝට් ටර්ම් ගෝල්ස්. නමුත් පර්පස් එක කියන එක it's eternal. ඒක අපි එකක් මේ පොළවේ ඉන්නකම් මැරෙනකම් වැඩ කරනවා. ඉන් පස්සෙත් මේ පර්පස් එක ක්‍රියාත්මක වෙනවා. පර්පස් එක කියන එක අපි දැනගත්තොත් අපිට සමහර වෙලාවට අහිමි වෙන දේවල් අපේ සන්තෝෂය කියන නැති වෙන තැන් කියන එක අපි දකින්න ගන්නවා. ඒක අපේ පර්පස් එක වෙනුවෙන් අපි කරන කොම්ප්‍රොමයිස් එකක් විදිහට. ඔව්. අනිවාර්යයෙන්. කොහොමද හිතන්නේ? ඇත්ත. ගොඩක් වෙලාවට අර ප්‍රශ්න ඇති වෙනවමත් මම හිතන්නේ අපි අර
දන්න හින්දා අපේ පර්පස් එක මොකද්ද කියලා අපිට ගොඩක් කලට ඒක निराකරණය කරගෙන අලුත් දවසකට අපිට අඩිය තියන්න ලේසි. මේක අලුත් දවසක් කියලා අලුත් වෙලාවක් අලුත් කාලයක් කියලා ඒක හරි ලේසි මේ මනසින් ඒක ඉතින් අර හැම කෙනෙක්ට මේක ප්‍රැක්ටිස් නොකර එතනට එන්න අමාරුයි. හැබැයි පුළුවන් බැරි නෑ. බැරි නෑ. ඔව් පුළුවන්. ඒ කියන්නේ පර්පස් එක කවුරු හරි මේ වීඩියෝ බලන කෙනෙක් මගේ ජීවිතේ පර්පස් එක මොකක්ද කියලා මම දන්නේ නැහැ කියන තැනක ඉන්නවා නම් අපිත් එක කතා කරන අවස්ථාව ලැබුණොත් අපි කියන්නේ අපි කොහොමද මේ පර්පස් එක හොයාගත්තේ කියලා. හැබැයි උත්තරේ තමයි බොහොම ටෙම්පරරි දේවල් වලට අපි ඇහැ ෆික්ස් කරන් ඉන්න තරමට අපිට ස්ට්‍රෙස් එක වැඩි. අපිට අතාරින්න බැරුව යනවා. ලෙට් ගෝ කරගන්න බැරිකම ගොඩක් නේනවා. හැබැයි අපි දෙන්න ගත්තොත් එහෙම හරිම ඉම්පර්ෆෙක්ට් දෙන්නේ. හැබැයි පර්පස් එක නිසා හැම වෙලේම අපි අනිත් කෙනාව පර්ෆෙක්ට් කරන්න දඟලන එක ලෙට් ගෝ කරලා පර්පස් එක කියන එකට හැම වෙලේම ෆෝකස් කරනවා කොන්ෆ්ලික්ට් එකක් එන ඕනම තැනක. ඒක අපිට සෑහෙන උපකාරයක් වෙලා තියෙනවා වෙමින් තියෙනවා ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතනවා. Yeah, so purpose over pleasure. Yeah. Maybe. I don't know. Purpose over desire. Okay, as usual අපි දෙන්න ගොඩක් දෙයක් කියුවා. මොන හරි දෙයක් මේකෙන් ඔයගලන්ට ඉන්ස්පයර් වුණා නම් ඔයගොල්ලෝ හිතට අරගත්තා නම් මොන හරි දෙයක් අපි කතා කරපු දෙයක ලයිෆ් චේන්ජින් දෙයක් නැත්තම් ඕගලන්ට හිතන දෙයක් වුණා හරි කියනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ මොකද්ද මේ ගැන හිතන්නේ? ඔයගොල්ලන්ගේ අත්දැකීම් මොනවාද? අපිත් ආසය දැනගන්න. මොකද අපිත් බොහොම සීමිත මොකද්ද කියන්නේ මට පිටාගම ජීවත් වෙන්නේ. අපි ආසයි මිනිස්සුගේ ජීවිතේ මොනවද වෙන්නේ කියලා දැනගන්න, දකින්න අත්දැකීම් ඔයගොල්ලන්ගේ අපිට වැඩි වෙනස් වෙන්න පුළුවන් සමහරකට. ඉතින් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මේක. ඔයගොල්ලන් දන්න කෙනෙක්ට පර්පස් එකක් නැති කෙනෙක් නම් කතා කරන්න කියන්නේ. මේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඕකේ. එහෙනම් අපි තව ටොක් ෂෝ එකකින් hopefully ඉක්මනටම අපි හම්බ වෙමු. Thanks for watching. Bye. Bye.